අනන්ත බුදු ගුණ අනන්තයක්සේ කවදාවත් යම්කිසි රූපයකින් හෝ ශබ්දයකින් හෝ වචනයකින් හෝ දර්ශනයකින් රාගයක් ඇති වුණොත් ඒක තව කෙනෙකුට දෙන්න එපා. යම්කිසි දෙයකින් ද්වේෂයක් තරහක් ඇති වුණොත් ඒක දෙන්න එපා අන් අයට. එතනම නිවලා දාන්න. සංසාරේ තමන්ගේ හදවතේ උපනෝපන් අකුසල් ඒ මොහොතේ ප්‍රහාණය වෙනවා. ඒ පින්බලයට. ගෙවල් වල මොන හරි ඇවිස්සෙන කතාවක් ආවොත් සමහර අය මිනිස්සයා ගෙදර එනකල් ඉන්නේ කියන්න. කවුරු හරි එනකල් ඉන්නේ මේක කියන්න. කෝල් එකක් අරගෙන එනකල් ඉන්නේ කියන්න විස්තරේ. ඒක කිව්ව ගමන් ඇවිස්සෙනවා අනිත් අය. ඔබට තේරෙනවා නම් යම් කිසි කෙනෙකුට මම මේක කිව්වට පස්සේ අන්න අය ඇවිස්සෙයි කියලා ඒක කියන්න එපා. ඒක කියන්න එපා. තමා තුලින්ම පව් නැති කරගන්න අන් අයටත් පව් දෙන්න එපා. අපි මුනිවරයා අකුසල් අත්හැරියා තමන්ටත් ගන්න බැරි විදියට අන් අයටත් ගන්න බැරි විදියට කඩුව පවා දැම්මේ. කඩුව පවා දැම්මේ. ඊට පස්සේ අවන්දි චෝර ඊට පස්සේ තමයි සිරිපා වැන්දේ. වැඳලා මහාන වෙන්න දෙන්න කිව්වා. තව එකක් ඔන්න හිත කියන්නේ මේ හිතේ හයිය කියන්නේ බුදුම දෙයක්. සමාව ගත්තද? අඟුලිමාලයන් සමාව ගත්තද? අනේ මං ඔබ වහන්සේ පිටිපස්සේ කඩුවක් උස්සගෙන ආවා කියලා. නෑ. ඇයි එච්චර හිත හයියයි. තමන්ට අනුකම්පාව ලැබුණාට පස්සේ එතනින් එහා මේ පොඩි පොඩි දේවල් හිතා ඉන්න කාලයක් නැහැ. අද මෙච්චර මිහිරට මෙච්චර ධර්මයේ කියනවා විස්තර කර කර ධර්මයේ කියනවා කියද්දි මොකක් හරි පරණ කෙහෙල් මලක් අල්ල ගන්නවා. අනේ මට සමාවෙන්න මගේ අතින් ඉස්සර මෙහෙම කියුණා. ඒතර පරණ කුණු කන්දාලයක් අල්ලගෙන තැවෙන එකෙන් වර්තමානයේ ලැබෙන දහම අහිමි වෙනවා. වර්තමානයේ දහම අහිමි වෙනවනේ. අපි අතින් ඉස්සර කියුණා කිය. ආලෝක යක්ෂයා නෑ සමාව ගත්තේ. ආලෝක යක්ෂයා භාග්‍යතුන් වහන්සේ වෙහෙසෙව්වනේ. ධර්මයේ ආපු ගමන් ධර්මය අවබෝධ කළා. කිව්වා මං ගමින් ගමන්ට බුදුගුණ කී යනවා කිව්වා. සමාව ගත්තේ නෑ. ඇයි සමාව ගත්තේ නැත්තේ? එච්චර හිත හයියයි. ඒ කියන්නේ ඔහුට සමාව නොගත්තා කියන සිතිවිල්ල ඔහුගේ විමුක්තියට බාධා වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට පරණ දෙයක් මතක් වෙලා අනේ මම මේකට සමාව ගත්තේ නෑ නේද කිය හිතට එනවා නම් අනිවාර්යෙන් යාට සමාව ගන්නම වෙනවා. මොකද යාගේ හිත හදන්න වෙන ක්‍රමයක් නැහැ. තමන්ට පුළුවන් නම් පරණ දේවල් අමතක කරලා හිත හයිය කරගෙන යන්න සමාව ගත්තේ නෑ කියන එක ඔහුට හරස් වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ හිත පෙළඹෙනවා නම් උඹගේ අතින් මේක වුණා සමාව ගනින් කියලා කරන්නම වෙනවා. අපේ අඟුලිමාලයන්ගේ හිත ගොඩාක් හයියයි. ලාමක නෑ. තොඳොල් නෑ. උන්වහන්සේගේ හිත ගොඩාක් හයියයි. ඒ නිසා සිරිපා ළඟ වැඳ වැටිලා කිව්වා මට ඔය උතුම් ජීවිතේ දෙන්න කිව්වා. මට ඔය උතුම් ජීවිතේ දෙන්න කිව්වා. හරි පුදුම සහගතයි. බුද්ධෝච කෝ කාරුණිකෝ මහේසි යෝ සත්තා ලෝකස්ස සදේවකස්ස තම්මෙහි බික්ඛූති තදාවෝච ඒසෝ තස්ස අහු බික්ඛු භාවෝති භික්ෂුව මෙහෙන්න කියලා මගේ බුදුරජාණන් වහන්සේ වදාලා. කොච්චර පිනක් තිබුණද ජීවිතේ. අර ඇඟිලි මාල අතුරුදහන් වෙලා අර ලේ වැකුණු ශරීරය අතුරුදහන් වෙලා ඒ අඟුලිමාලයන් භික්ෂුවක් බවට පත් වුණා. කෙස් රැවුල් බෑවිලා ඉරිදියෙන්. මගේ අඟුලිමාල මහරහතන් වහන්සේ කෙස් කවුරුත් බෑවේ නෑ. ඊළඟට උන්වහන්සේට සිවුරු කවුරුත් පෙරෙව්වේ නෑ. පාන්තරේ කවුරුත් ළඟට ගෙනලා දුන්නේ නෑ. රැවුල කවුරුත් කැපුවේ නෑ. ඇඟ කවුරුත් හේදුවෙත් නෑ. ඇඟ හොදලා කෙස් රැවුල් බාලා සිවුරු පොරවලා පාන්තරේ අතට දීලා
සුන්දර ශ්‍රමණෙක් කළේ මගේ බුදුරජාණන් වහන්සේගේ මොහොමඩලින් පිටවිච්ච වචනෙන්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේට කුණු ගඳ ගහන ශරීරයක් එහෙම වෙනස් කරන්න පුළුවන් නම් හදවත කොයි තරම් වෙනස් කරන්න පුළුවන්ද? ඊට පස්සේ ওই විදිහට තමයි උන්වහන්සේ ශ්‍රමණෙක් උනේ. උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ දන්නවන්නේ මහරජුරෝ හරියට බය වුණා. බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ අඟුලිමාල කියලා. රජුරුවන්ගේ කොසෝ රජුරුවන්ගේ අත අල්ලගෙනයි තමයි කිව්වේ. යම් මොහොතක බුදුරජාණන් වහන්සේ කොසෝ රජුරුවන්ගේ අතින් අල්ලා ගන්න නැතුව කිව්වනම් මේ අඟුලිමාල කියලා කොසෝ රජුරුවන්ගේ හදවත පුපුරනවා. බයට මිනිස්සු පැන දිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ නෑ. දැන් හිංසා කරන්නේ නෑ කියලා. ඉතින් පින්නපාත යනවා. මොනවා හරි දෙයක් ලැබෙනවා. ඒ අතරතුර තමයි අම්මා කෙනෙක් අඬන හඬ ඇහුනේ. හදවත උණුණා. කොච්චර ජීවිතේ වෙනස් වුණාද? අම්මා කෙනෙක් අඬන හඬටම උණුණා. මෙතෙක් කාලයක් පැවිදි වෙන්න කලින් දහස් ගාණක් දෙනා ජීවිතේ ඉල්ලලා යැද්දා. මට ජීවිතේ දෙන්න කියලා යැදුවා. ඒ කිසි දෙයකට සංවේදී නොවන හිතක් අම්මා කෙනෙක්ගේ ඇඬිල්ලට සංවේදී වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දමනය කළා. මහා වෛද්‍ය ආචාර්යන් වහන්සේ සුව කළ නොහැකි රෝග සුව කරනවා. බුදුරජාණන් වහන්සේ ඕනම කෙලෙසයක් සුව කරනවා. බුදුරජාණන් වහන්සේ හිතක් වෙනස් කරපු විදිහ. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකෙට බලන්න මේ සත්‍ය කියන එක ලෝකෙට ප්‍රකට වෙන හැටි. ඒ පිළිසයි බුදුරජාණන් වහන්සේ ඒක කරන්න ඇත්තේ. අඟුලිමාල මං සත්තු මැරුවේ නෑ කියලා කියන්න කිව්වා. එතකොටම එනවනේ සත්‍ය. ස්වාමීනි නෑ. මගේ අතේ ලේ තැවරුණානේ. එතනම ආවේ නැද්ද සත්‍ය? එතනම එනවනේ සත්‍ය. එහෙනම් අඟුලිමාල කියන්න ආර්ය ජාතිය ඉපදුන දවසේ ඉඳලා. එතකොට ඇත්තටම අඟුලිමාල පිරිත ඉස්සෙල්ලාම කියුනේ කාගේ මුව මණ්ඩලින්ද? බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලින්. අඟුලිමාල පිරිත බුදුරජාණන් වහන්සේ වදාළ එකක්. අඟුලිමාල පිරිත බුදුරජාණන් වහන්සේ වදාළ එකක්. පිරිතක්. ඊට පස්සේ පිරිත සජ්ජායනා කරනකොටම එකපාරයි එහෙම සුදුසී දරුවා බිහි වුණා. හැම තැනම අඟුලිමාලයන්ගේ කරුණාව ගැන පැතිරිලා ගියා. සත්‍ය ඒ සත්‍යක්‍රියාවන්නේ සත්‍යක්‍රියාව කරන්න බෑ නිකන්. ඇත්තටම ඕන ආද මණ්ඩලින් සත්‍යක්‍රියාව. ඊට පස්සේ පින්වත්නි ඒ අඟුලිමාලයන්ගේ ගුණ ගායනාව පැතිරිලා ගියා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. යම් තාක් දුර ගලක් ගැහුවොත් උන්වහන්සේට කොච්චර කරදරාවද කියනවනම් බලවත් පුරුෂයෙක් කන්දක් මුදුනට ගිහිල්ලා ඊතලයකින් වේගින් විදිනවා කියන්නකෝ. ඒ ඊතලයේ ගිහිල්ලා යම් තාක් දුර වැටෙනවා නම් ආන්නේ ඒ දුරක් ඇතුළත යම් ගලක් අහසට විසි වුණොත් ඒ ගල ඇවිල්ලා වදින්නේ අඟුලිමාලයන්ගේ ඇඟේ. ඒ ඊතලයක් විදින දුරක පොල්ලක් අහසට දැම්මොත් ඒ පොල්ල ඇවිල්ලා වදින්නේ අඟුලිමාලයන්ගේ ශරීරේ. කොහොමද කර්ම? අඟුලිමාලයන්ට මේ තුන් ලෝක ධාතුවේම අතක් උස්සන්න කෙනෙක් නැහැ. ඒ උනට කර්මය විසින් ඉස්සුවානේ. කොහොමද සටන් කරන්නේ කර්මයත් එක්ක? තුන් ලෝක ධාතුවේම අතක් උස්සලා ගලක් ගහන්න කෙනෙක් නැහැ අඟුලිමාලයන්ට. නමුත් කර්මය විසින් ගැහුවානේ. කර්ම රැස් කරන්න එපා. කර්ම රැස් කරන්න එපා ආය ආයමත් සංසාරේට. ඊට පස්සේ ඒ අඟුලිමාලයන් භාවනා කළා. දැන් ওই සත්‍යක්‍රියාව කළේ රහත් වෙන්න කලින්. උන්වහන්සේ භාවනා කළා අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වෙලා උන්වහන්සේ උදාන වදාලා. ඒ උදානේ තමයි මේ යන්නේ.
උන්වහන්සේ අන් සංඝයාට වදාලා අන් අයට වදාලා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. කලින් කෙනෙක් ප්‍රමාද වෙලා පස්සේ ප්‍රමාද නොවුනොත් සෝමං ලෝකේ ලෝකම් පබහසේති අබ්බා මුත්තෝ චන්දේවා. වලාකුලකින් මිදුන හඳක් වගේ යා බබලනවා. මෙතන ඉන්න යම් කෙනෙක් ඇති මේ මහා මෙවුනාව හම්බ වෙන්න කලින්, මේ ධර්මයේ හම්බ වෙන්න කලින්, මේ බණපදයක් හිතට යන්න කලින් ගොඩාක් පව් කරපු අය, ඔහේ හිටපු අය, ඒ වනාහි නුඹලාගේ ප්‍රමාද වෙච්ච ජීවිතයයි. ඒක තමයි යෝච පුබ්බේ බමජ්ජිත්වා. කලින් ප්‍රමාද වෙලා පච්චාසෝ නප්පමජ්ජති. දැන් ප්‍රමාද වෙන්න එපා. දැන් මේ බණපද ඇහුණානි නිකන් වල්පල් කිය ඉන්න එපා. අන්නයිට රාග දේශ මොහ වපුරන්න එපා. තමන්ගෙන් පවක් වෙන්න දෙන්න එපා. දැන් අප්‍රමාද වෙලා. කලින් කොච්චර පව් කළා තිබ්බත් ඒ ප්‍රමාදේනේ. දැන් අප්‍රමාදී වුණොත් වලාකුලකින් මිදුන හඳක් වගේ බබලනවා. නරක ලෝකයකට යන්නේ නැහැ. ඊට පස්සේ බලන්න කොහොමද දෙන ආත්ම ශක්තිය. අඟුලිමාල මහරහතන් වහන්සේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිටීයති. කලින් පව් කරලා යා පස්සේ කුසල් කරලා පිටීයති කියන්නේ වහනවා පියනකින් වගේ. එහෙනම් පව් වහන පියන කුමක්ද? පව් වහන පියන කුමක්ද? ඇහෙන්නේ කුසල්. මොනවද කුසල්? සත්තු නොමරණ එක, ඊළඟට සොරකම් නොකරන එක, සල්ලාලකම් නොකරන එක, බොරු නොකියන එක, සුරාව නොගන්නා එක, වල්පල් නොකියා ඉන්න එක, අන් අයගේ හිත රිදවන්න නැතුව ඉන්න එක, මව්ට සැලකීම, පියාට සැලකීම, සමන බ්‍රාහ්මණයන්ට සැලකීම, දන් දීම, මේවා කුසල්. ඒතර කලින් පව් කරලා දැන් කුසල් කරනවා. එතකොට ඒ කරපු පව් ටික කුසල් බලෙන් වැහෙනවා. ඔහු ලෝකේ එළිය කරනවා වලාකුලකින් මිදෙන සඳක් වගේ. එහෙනම් ඕනම මිනිසෙකුට ගැලවෙන්න අත දීලා තියෙනවද නැද්ද? මේ ගාථා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන් අරඹයා සංඝයාට වදාළ ගාථා. ඒවා අඟුලිමාල මහරහතන් වහන්සේ මතක තියාගෙන හිටියා. උන්වහන්සේ තැන් වල ඒ ධර්මයේ පැතිරෙව්වා. තමාව සාක්ෂියට ගන්න කියලා. ඒ නිසා කොච්චර ගැලවෙන්න පුළුවන්ද මේ බුද්ධ ශාසනයෙන්? යෝ හවේ දහරෝ බික්කු යොංජති බුද්ධ ශාසනේ. යම්කිසි තරුණ භික්ෂුවක් වුණත් මේ බුද්ධ ශාසනයේ යෙදিলা හොඳට කුසල් කළොත් එයා මේ ලෝකෙ එළිය කරනවා වලාකුලකින් මිදුන සඳක් වගේ. දැන් මේ ධර්මයෙන් අනුව පරණ දේවල් නම් වැඩක්ම නැහැ. පරණ කුණු කන්දල් වැඩක්ම නැහැ. අතීතං නිරුද්ධං විපරණතං. අතීතේ වනායි අතීතයට ගිය නිරුද්ධ වුණ වෙනස් ස්වභාවයකට පත්වෙච්ච එකක්. අපේ ඇඟවත් අතීතයේ විදිහට දැන් නැහැ. වෙනස් වෙලා. ඒ නිසා මේ නිරුද්ධ වෙච්ච අතීතයට ගිය කුණු කන්දල් අවසන් එපා. තමන්ගේ ජීවිතේත් ඕනේ නැහැ, අනුන්ගේ ජීවිතේ කොහොමදත් ඕනේ නැහැ. ඒ නිසා තමන් ඉස්සර හිටියේ මෙහෙමයි කියලා එහෙම කියන්න ඕමනවක් නැහැ. අනේ අපි ඉස්සර ප්‍රමාද වෙලා හිටියා. ඉස්සර අකුසල් ගොඩේ හිටියා. දැන් තමයි අපිට ධර්මය ලැබුණේ. ඊළඟට මතක තියාගන්න දරුවනේ, පින්වත්නි, කෙනෙක්ගේ හිතේ අකුසල් වැඩි නම්, රාගේ වැඩි නම්, ද්වේෂේ වැඩි නම්, මෝහේ වැඩි නම් එයාගේ හිත අඳුරද එළියයිද? කෙලෙස් ගොඩාක් වැඩි නම් අඳුර වැඩිද අඩුයිද? අඳුර ගොඩාක් වැඩි. අඳුර ගොඩාක් වැඩි කෙනා කල යුත්තේ කුමක්ද? ඔක සුන්දර බණපදයක්.
අඳුර වැඩි නම් කල යුත්තේ කුමක්ද? ආලෝකයේ දල්වන එක. රාගේ වැඩි නම් රාගෙත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා. තමන්ගේ තරහ වැඩි නම් තරහත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා. මට තරහ යනවා කියලා ඒකත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා. තමන් බය වෙනවා නම් සැක උපදිනවා නම් ඒවත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා. ආලෝකේ වැඩි කරගන්න. කුමක්ද ආලෝකේ? මේ ශ්‍රී සද්ධර්මයයි. ධර්මයේ තව තව ඇතුළට දාන්න. මුනිවරු තව තව ඇසුරු කරන්න. ඇතුලේ අඳුර ටික ටික අඩු වෙලා යනවා. හොඳට මතක තියාගන්න මේ බණපදේ. ඔබගේ හිතේ අකුසල් වැඩි නම් ඒ වනායි අඳුර වැඩි. අඳුර වැඩි වුණාම කරන්න ඕනේ ආලෝකේ වැඩි කරන එක. ආලෝකේ වනායි මේ ශ්‍රී සද්ධර්මයයි. ධර්මයේ අහන එක වැඩි කරන්න. පින් කරන එක වැඩි කරන්න. කුසල් කරන එක වැඩි කරන්න. ශාස්ත්‍රුන් වහන්සේ දකින්න එක වැඩි කරන්න. රහතන් වහන්සේලා ළඟ දනින් වැටිලා උන්වහන්සේලාට ස්තුති පූජාව කරන එක වැඩි කරන්න. ආලෝකයේ වැඩි කරන්න. අඳුර දුර වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ කෙලෙස් වල කෙලෙස් අවුස කෙලෙස් උඩ දදා හිටියේ නෑ. ධර්මයේම දේශනා කර කර ගියා. ඒ ශ්‍රී සද්ධර්මයේ නැමැති ආලෝකයෙන් කෙලෙස් අඳුර දුර වෙලා ගියා. ඔබත් එසේ කරන්න.